හලෝ ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් අදත් ඇවිල්ලා ඉන්න සඳු බ්ලොග්ස් day 4 එකත් එක්ක. ඉතින් අද අපි යන්නේ වෙනස් විදිහේ කැමරාවක් බලන්න. හරිද? මේක ගොඩක් කට්ටිය කාලා නැහැ. හරි සමහර කාලා තියෙන කාලා නැති දෙයක්. මන් දන්න තරමේ. ඉතින් මේක ඔයාලත් ගෙදරදී try කරලා comment එකක් දාලා යන්න. ඉතින් අපි ගිහිල්ලා ඔක්කොටම කලින් බලමු කොහොමද හදන්නේ කියලා. එහෙනම් අපි යමු මේ සඳු බ්ලොග්ස්. හරි ඉතින් මුලින්ම මෙන්න මේ වගේ කටුව අයින් කරලා ගත්ත කුකුල් මස් කෑලි තුනක් අරගෙන අපි ඒකට මුලින්ම salt and pepper add කරගන්නවා. හරිද? ඉතින් මේ විදිහට salt and pepper add කරගත්තාට පස්සේ white paste එකක් හදා ගන්න ඕනේ. white paste එකත් ඊට පස්සේ අපි පොඩ්ඩක් add කරගන්නවා. ඒ හදාගත්ත white paste එක add කරගත්තාට පස්සේ අපි අඹ paste එකෙන් පොඩ්ඩක් add කරගන්නවා. අඹ paste එකත් add කරගෙන හොඳට mix කරගන්නවා. මෙන්න මේ විදිහට mix කරගෙන ඒක ටික වෙලාවක් තියනවා. ඉතින් ඊට පස්සේ අපි ඒකම අරගෙන අපි ඒක පාන් පිටියකයි egg yolk එකයි බිස්කට් කුඩු එකේ තවර ගන්නවා. ඒ කෑලි තුනම මේ විදිහට අපි තවර ගන්නවා. හොඳට තවර ගන්න ඕනේ. ඉතින් මේ විදිහට හොඳට තවරගෙන egg yolk එකේ පාන් පිටියකේ මේ විදිහට හොඳට තවරගෙන අපි ඒක බිස්කට් කුඩු එකෙත් හොඳට තවර ගන්න ඕනේ. කිසිම අඩුවක් නැතුව හොඳට තවර ගන්නවා. ඉතින් මේ විදිහට හොඳට තවර ගත්තාට පස්සේ අපි හොඳට පැහෙන්න තිබ්බ තෙල් එකේ දාලා හොඳට බැද ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට හොඳට බැද ගන්න ඕනේ අපි තුනම. ඉතින් මේකේ නම් තුනම දාගන්න පුළුවන් ප්‍රමාණයක ඉඩක් තියෙන හින්දා අපි තුනම දා ගන්නවා. නැත්නම් ඔයාලා එකින් එකට බැද ගන්න. ඉතින් මේ විදිහට අපි තුනම දාලා හොඳට බැද ගන්න ඕනේ. ඉතින් එහෙම බැදෙන්න තියලා හොඳට බැදෙන්න මෙහෙම තියනවා. ඉතින් එහෙම හොඳට බැදෙන්න තිබ්බට පස්සේ අපි ඒක බා ගන්නවා. ඉතින් මේ විදිහට බා ගත්තට පස්සේ ඒක එහෙමම තියලා අපි යනවා අල කපා ගන්න. කියන්නේ අපි පොටැටෝ ඩිෂ් එකක් හදා ගන්නවා දැන්. ඉතින් මේකට නම් අල 4ක් විතර ගත්තා. ඉතින් මේ විදිහට ඒක තඹ ගන්න ඕනේ. තඹ ගද්දී අමතක නොකර ලුණු ස්වල්පයක් දාන්න. ඉතින් එහෙම තඹගෙන ඉවරලා අපි මේ තඹ ගත්ත අල ටික මෙන්න මෙහෙම ඇස්ට්‍රා ටිකක් එකතු කරලා ඒක මේකේ කලවම් කරගෙන ඉවරලා, ඒ කියන්නේ කලවම් කරගෙන ඉවරලා අපි ඒකට ලුණු ටිකක් ඇඩ් කරගන්නවා. ඒ ලුණු ටිකක් ඇඩ් කරගෙන මෙන්න මේ ලුණු ටික ඇඩ් කරගෙන ඒකට salt and pepper එකතු කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඇඩ් කරගත්තට පස්සේ salt and pepper මෙන්න මෙහෙම එකතු කරලා ඉවරලා ඒක හොඳට ආයෙ mix කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට salt and pepper ඇඩ් කරගත්තට පස්සේ හොඳට මෙන්න මෙහෙම mix කරලා ඒක ටිකක් fry වෙන්න තියනවා. ලොකු වෙලාවක් තියන්න බෑ, සාමාන්‍ය විනාඩි 4-5ක් වගේ කාලයක් ඉතින් තියා ගන්නවා. ඊට පස්සේ ඉතින් අපි ඒක බාගෙන ඉවරලා මේ විදිහට ප්ලේටඩ් කරනවා. ඉතින් ඊට පස්සේ ප්ලේටඩ් කරලා ඉවරලා අපි ඒක ඩෙකරේට් කරන මෙන්න මේ විදිහට පොඩ ලස්සනෙන් හැපිනවන්න. ඉතින් ඒත් එක්කම අද වීඩියෝ එක ඉවර වෙනවා. ඔයාලට ෆයිනල් ලුක් එක බලා ගන්න පුළුවන්. ඉතින් day 4 වීඩියෝ එකේ ඔයාලට මොකද හිතුනේ? කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අදට සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.